අද ඉතින් මගේ ඩයට් එකේ 44 වෙනි දවසේ මම මගේ channel එකකින් කියා දෙන්නේ මං කිලෝ 48ක් අඩු කරගන්න යන ගමනේ එදිනෙදා මං ජීවිතේදී කන්න බොන්න ගන්න දේවල් එතකොට ඒව ගන්නේ කොහොමද හදාගන්නේ කොහොමද මොන ප්‍රමාණ වලින්ද ගන්නෙ ඒ පිළිබඳව තමයි මම මගේ channel එකෙන් ඔයගලන්ට කියා දෙන්නේ. ඉතින් බර අඩු කරගන්න ඉන්න අය බර අඩු ගන්න කැමති අය ඩයට් එකක් කරන් යන කට්ටිය කැමති නම් මාත් එක්ක එකතු වෙලා දිගටම කරගෙන යන්න පුළුවන් මම දාන වීඩියෝ බලලා. ඉතින් ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතනවා මගේ වීඩියෝ. ඊට පස්සේ අපි බලමු මම අද 44 වෙනි දවසේ මොනවද කෑමට හදාගන්නේ කියලා. මේ කෑම එක විශේෂ වෙන්නේ මේ බිත්තර එක විදිහට කාලා එපා වෙච්ච අයට මුං යට කවපි කඩලා නිකන් තම්බලා විතරක් කන අයට ඒගොල්ලන්ට මේ වීඩියෝ එක විශේෂයි. මොකද මේකේ මං මුං යට දාලා බිත්තර දාලා රස විදිහට ඒක මාර රහයි. ඒ විදිහට හදලා ඔයගොල්ලෝ කාලා බලන්න. මම ඉස්සෙල්ලාම කරගත්තේ බිත්තර මං ගත්ත 3ක්. ඊට පස්සේ එක්ස්ට්‍රා චුට්ටක් චාතියට දාලා ඒකට කියන්නේ එක්ස්ට්‍රා එක චුට්ටක් රත් වෙනකන් ඉඳලා ඒකට අපි බිත්තර 3 එකතු කර ගන්නවා. ඒකල්ලා මුං යට මං අරන් තියනවා මුං යට ග්‍රෑම් 150. ඊට පස්සේ අර බිත්තර 3ට මුං යට ග්‍රෑම් 150ක් දාලා හොඳට ඒක චුට්ටක් අර එහෙට මෙහෙ චුට්ට අර මේව වෙන්න මේ චුට්ටක් කලවම් කරලා චුට්ටක් එක කලවම් වෙන්න එකට කලවම් කරලා මේ ඊට පස්සේ අපි පොල් එකතු කර ගන්නවා. පොල් ග්‍රෑම් සාමාන්‍යයෙන් 50ක් විතර එකතු කර ගන්න ඕනේ. පොල් දාන එකෙන් තමයි මේකේ අර එක්ස්ට්‍රා එකයි පොල් එකයි එකතු වුනහම අමුතුම රසක් එනවා. ඒ විදිහට ඉතින් ඕක ওই විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඕක ලුණු ගොඩාක් දාගන්න එපා. ලුණු දාගද්දි සාමාන්‍ය ප්‍රමාණයට දාගත්තා නම් ඇති. මුං යට තම්බද්දි ඔයගොල්ලෝ ලුණු දාන්නේ නැත්නම් ලුණු චුට්ටක් ඒකට ගැලපෙන විදිහට දාගන්න. මුං යට තම්බද්දි ලුණු දාලා නම් ලුණු ඔයගොල්ලෝ බලලා ලුණු චුට්ටක් දාගන්න. ගොඩාක් ලුණු දාගන්න යන්න එපා. ගොඩාක් ලුණු දාගත්තොත් කන්න බෑ. ඊට පස්සේ ලුණු රහ වැඩි. ඊට පස්සේ ඔය විදිහට මේ ගින්දර ඔය වෙලාවේ ගොඩක් අඩුම කරලා තියන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර අඩුම කරලා තියාගෙන තමයි මේක හදාගන්න ඕනේ. මොකද නැත්තම් මේ අඩිය ටික කර වෙන්න වගේ බලනවා. ගින්දර අඩු කරලා ඒ ටික අර මේ රත් වෙද්දි ඒ ටික හූර ඔය ටික ඔක්කොම එකට කලවම් කරගන්න තමයි තියෙන්නේ. එතකොට ඕකේ රසම විදිහට හැදෙනවා. ඔය දැන් අර චුට්ටක් ගින්දර වැඩි වෙද්දි ඒකේ තියෙන වතුර ගතිය ගිහිල්ලා ඒක වේලිලා නිකන් ඒක නිකන් අර ස්ක්‍රම්බල් හදපුවාන් තියෙන බිත්තර ආන් ඒ වගේ ගානකට ඒක සෙට් වෙනවා ගානට. ඔන්න ඔය විදිහට ඕම මීඩියමට කලවම් කරගන්න. ඊට පස්සේ ওই විදිහට කලවම් කරගෙන යද්දී ওই විදිහට අර කියන්නේ අර ඝන වෙලා කෑලි කෑලි වගේ වෙන්න හිටිනවා. ඊට පස්සේ අපි භාජනයක් කරන් ඒ ටික දාලා අපි ඒ ටික පැත්තකින් තියා ගන්නවා. ඔය තියෙන්නේ මම අද දවසේ එකතු කරගත්ත එක කෑම જાතියක්. ඕක ලස්සනට තියෙනවා. ඉතින් පේනවනේ. ලස්සන වගේම තමයි රහත්. හොඳටම රහට තියෙනවා. ওই විදිහට ඊට පස්සේ අපි බලමු දැන් මොනවද මම අනිත් දේවල් නම් ඔයගොල්ලෝ ගන්න දේවල් තමයි මම අරන් තියෙන්නේ. බලමු මොනවද මම අද ඩයට් එකට ඉතුරු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම තියෙන අර අපි හදාගත්ත එකකින් මම ගත්තා. ඊට පස්සේ මස් මේක මේ ලුණු විතරක් අනලා මේ අර බත් එක ඉදෙද්දි ස්ටිමරේ තියලා ස්ටිමරේ දාලා ස්ටීම් කරලා තමයි මස් එක හදාගත්තේ. ඊට හොතෙන් තියෙන මඤ්ඤොක්ක කොළ මැල්ලුම් පොල් සාමාන්‍ය ප්‍රමාණයෙන් දාලා මඤ්ඤොක්ක කොළ මැල්ලුම් හදන් තියෙනවා. ඊට රතු බත් හදාගත්තා. අපි බලමු ඊළඟට මොන ප්‍රමාණ වලින්ද මම ඩයට් එකට ඒව එකතු කරගන්නේ කියලා. ඉස්සෙල්ලා මම තරාදියක් තියන් ඉන්නේ. ගොඩක් අය අහනවා මොකද්ද ඔය තරාදිය කොහොමද ඔය පිඟානේ බරත් එකතු වෙනවනේ කියලා. ඇත්තටම ඕක කොහොම කරාට පිඟානේ බර එකතු වෙන්නේ නැහැ උතන. පිඟානේ බර ඇරලා ඒ කිරා ගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් මේ ඒ තරාදිය. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම ගත්ත බත් ග්‍රෑම් 100ක්. ඔතන තියෙනවා රතු බත් ග්‍රෑම් 100ක්. ඊට පස්සේ ඒක ආයෙත් ඊට පස්සේ ඊළඟ එකට දාද්දි මේ තරාදියෙන් හදා ගන්න පුළුවන් බර ආයෙ බිඳුව වෙන්න. ඊට පස්සේ ආයෙ ගන්නවා මඤ්ඤොක්ක කොළ ග්‍රෑම් 100ක්. බත් ග්‍රෑම් 100යි මඤ්ඤොක්ක කොළ ග්‍රෑම් 100යි. ඒ 100ත් එකතු වුණාම ආයෙත් එතන ඒකේ බටන් එකක් තියෙනවා මේ ඒක හදාගත්තේ ආයෙත් ඊළඟට දාන එක බිඳුවේ ඉඳන්ම ග්‍රෑම් ගානේ කවුන්ට් වෙන විදිහට. ඊට පස්සේ ඔය විදිහට ඒකත් හදාගෙන ඊට පස්සේ මම ඔකට තව එකතු කරනවා. අර මම ඉස්සෙල්ලා හදාගත්ත මේව එක තියෙන මුං යට බිත්තර දාලා හදාගත්ත ඒකෙන් ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. එතන අර බිත්තරක් තියෙනවා සාමාන්‍ය මම දෙක වේල් දෙක කරගද්දි ඒ වගේ ප්‍රමාණ දෙකක් එකතු වෙනවා. මසුත් එකතු කරගත්ත හින්දා ඒකෙන් 50යි. ඊට පස්සේ තියෙනවා තඹු මස් ග්‍රෑම් 100ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඩයට් එකක් කරනදී ප්‍රෝටීන් කියන જાතිය ටික වැඩිපුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ওই විදිහට තමයි මම අද එකතු කරගත්තේ ඩයට් එකට ඔන්න ඔය දේවල්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න, අනිත් අයටත් බලන්න